අයිබෝන් හැමෝටම ඉතින් අපි අද ආවා රිගාවලට. මේ පිටිපස්සෙන් පේන නැවේ තමයි ආවේ ක්‍රූස් එකේ. දැන් තමයි එළියට බැස්සේ. සෙට් එකම ඉන්නවා අපේ. ලුක් ඉන්නවා ඔක්කොම ඉන්නවා. ඉතින් අපි ඔයගොල්ලෝ ක්‍රූස් එකේ වීඩියෝ එක බලනවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම් ක්‍රූස් එකේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක රිගා ගැන. දැන් තමයි දැන් අවුදේ 10යි වෙලාව. අපිට ආයේ ක්‍රූස් එක යනවා හවස 3ට. එතකන් අපි අද යන්න හිතන් ඉන්නේ සත්තු අත්තට. අපි ගිය පාර ගියා වගේ මේ පාරත් වැඩි දේවල් බලන්න හිතන් ඉන්නේ නැහැ. ළමයි එක්කින්ද අමාරුයි. සත්තු අත්තට යන්න හිතන් ඉන්නේ. සුවේගිරිට යන්න හිතන් ඉන්නේ. වෙලා තිබ්බත් වෙන කොහෙද යනවා. ඉතින් ටිකා අපි 11 ට්‍රෑම්ප් එකෙන් නැගලා අපි මේ සුවේ ගාවටම බහින්න පුළුවන්. සුවේකට දැන් පයින් යන ගමන් මේක නෙවෙයි මේ වෙන මොකක් හරි අර එහා පැත්තේ තමයි ඒ නෙවෙට්ටුවේ. ඉතින් බහලා අපි දැන් මේ සුවේකට අපි දැන් යනවා. මේව තමයි එන්ට්‍රන්ස් එක. අපි 4 දිනාට පොඩි මේකනට සල්ලි ගන්න යුරෝ 38ක් ගියා යුරෝ වලින්. අපිට මුලින්ම හම්බුණා එක්කෙනෙක් වෙ අනිත් පැත්තේ හැල්ලේ ඉන්නේ. හලෝ. අපිට හම්බුණා ඩොමෙස්ටික් රැබිට්ස්ලා. එන ලොකු හාවරයක් ඉන්නවා. ජිරාෆ්ලා බලන්න ආවා. කෙනෙක් කනවා. ලිලින් මේක ඇතුලේ කෙනෙක් ඉන්නවා. ඒ උඩ කුරුල්ලෝ ඉන්න කුරුල්ලෝ කියන සද්දේ.
පෙලිකන් මෙයාගේ නම. ඔන්න ලස්සන කුරුල්ලෝ වගේ. මේ ඉන්නේ අපේ ලියාන බබා. बोला හලෝ අපි ඉන්නේ රිගාවල ඕල්ඩ් ටවුන් එකේ. ඉතින් මේ ස්ටොක්හෝම් ගම්ලස්ටාන් වගේ තමයි මේ පාර ගැන කියනවා. ඉස්ටෝල් එක අල්ලු කරන් යන්න බෑ. මේ පාර පේනවා ඉතින්. ගම්ලස්ටාන් වගේ ගල් අල්ලලා තියෙන්නේ. හරි අමාරු ඉස්ටෝල් කරන් යන්න. මේක තියෙනවා කැට් හවුස් එකක්. ඉතින් මේගොල්ලන්ගේ සිම්බල් එකක් තියෙනවා කැට් පූස තමයි. ඉතින් පූසල් අපි සොවිනියර්ස් ගන්න ගියා. ඒක හැම එකෙම පූසා ඉන්නවා. ඊට අපි ඒවට පස්සේ කිව්වා මේ කැට් හවුස් එකක් තියෙනවා. ඒක ප්‍රසිද්ධයි. ඒ හින්දා මේ සොවිනියර්ස් වල පූසා ඉන්නවා කියලා. අපි මේ ඔල්ටවුන් එකේ ඉන්නේ. මෙයින් මෙයාගේ නම ලාජ් කිස්ටෝප. මෙයාගේ කතාව ඇවිල්ලා තියෙන්නේ මෙයා නිදාගෙන ඉඳි වතුරෙන් ඇහිලා ළමයෙක් අඬන සද්දයක්. ඉතින් ඒ ළමයා අඬන සද්දෙට මෙයා ගිහිල්ලා බලද්දි ලොකු ළමයෙක් ඉන්නවලු. ඊට පස්සේ මෙයා ළමයාව කරේ තියාගෙන මෙහෙම වතුරේ නිදාගෙන උදේ ඇහැල්ලා බලද්දි ළමයෙක් නෙවෙලු ඉන්නේ. ළමයාගේ බරටම කරේලු. ඒ ළමයා එන බරයිලු. ඉතින් ළමයා බරටම කරේ රත්තරන් තියෙනවලු. ඒ රත්තරන් මෙයා අන්තිමට නැති වෙලා මේ රිගා හදද්දි ඒ රත්තරන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා තමයි මේ කතාවේ මෙතන ලියලා තියෙන්නේ. එයාගේ නම ලාජ් කිස්ටෝප. ජන කතාවක්. යන අපේ නැව හරිය නවත්තලා තියෙනවා. අපි යනවා ඒකට. මේ ඉන්න ෂැමිලා ඉන්න. හලෝ. ලූක් ඉන්න. ලියානත් ඉන්න මෙතන. ඇහැරලා ලිලි අතන්ටලා ඉන්න බීම් බෝතලකුත් තියාගෙන යන්නේ නදුවන. ඔයි අතන අපි නවත්තලා තියෙනවා. අපිට තා පැයක් විතර තියෙනවා. අපි යන්න. ඉතින් අපි රිගා වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි රිගා ඇවිල්ලා සුළු එක බැලුවා. චුටි දිලි ඉන්න. හරි කියන්නේ. ඉතින් channel එකට subscribe කරන්න කියලා හැමෝටම මතක් කරනවා. වීඩියෝ ඉක්මනට වීඩියෝ ගේන්න හිතන් ඉන්නවා. වෙලාවක් නැතිකම තමයි. ඉක්මනටම ආයෙ ගියාට පස්සේ කරන්න තියෙන එකම පළවෙනි දේ තමයි කැමරාවක් ගන්න එක ආයෙ.
ඉතින් හැමෝටම සතුටින් ඉන්න කියලා හිත කීනවා හැමෝටම අයබෝවන්